කියලා. Welcome back to my channel. අද මම කියන්න යන්නේ මම ඇමරිකාවට ආවේ කොහොමද කියලා. මම ඇමරිකාවට ආවේ green card lottery එක win කරලා. මම අවුරුදු 10ක් තිස්සේ try කරලා තමයි green card lottery එක win කරේ. මම කියන්නම් මම කොහොමද apply කරේ, මම කොහොමද documents හදාගත්තේ, ඒ විස්තර මම කියන්නම්. දැනට green card lottery එකට apply කරන එක తాවකාලිකව නවත්වලා තියෙන්නේ. හැබැයි මම විශ්වාස කරනවා ඒක ඉක්මනින් ඒ තහනම අයින් වෙලා ලංකාවේ ඉන්න ඕගොල්ලොන්ටත් ඉක්මනටම මම වගේ ඇමරිකාවට එන්න අවස්ථාව ලැබෙයි කියලා. මට ඇත්තටම පොඩි කාලේ ඉඳලා හීනයක් තිබ්බා ඇමරිකාවේ ජීවත් වෙන්න. ඇමරිකාවේ මම නිතරම YouTube එකෙන් බලන්න ගත්තා ඇමරිකාවේ ට්‍රාන්ස්පෝර්ටේෂන් කොහොමද, ඒ පරිසරය කොහොමද, කල්චර් එක කොහොමද, ඒවට මම පොඩි කාලේ ඉඳලා මාසයි. ඉතින් ඒ නිසා ඇමරිකාවේ කවදා හරි දවසක ඇමරිකාවේ පදිංචියට යන්න ඕනි කියදේ මගේ හිතේ තැම්පත් වෙලා තිබ්බා. ඉතින් මගේ අනික් වැඩ කටයුතුත් එක්ක ඒකත් මගේ හිතේ කොනක තිබ්බා. මම සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරගෙන ගියා. ඊට පස්සේ කාලෙක මම දැනගත්තා green card කියලා lottery එකක් තියෙනවා. ඒකට apply කරාම ඇමරිකාවේ ස්ථීර පදිංචිය හම්බ වෙනවා. අවුරුදු 4මාරකට පස්සේ ඇමරිකන් පුරවැසී භාවයට apply කරන්න පුළුවන්. ඉතින් ඇමරිකාවේ ජීවත් වෙන්න පුළුවන් කිසි කරදරයක් නැතුව කියලා මම ඒ බව දැනගත්තා. ඊට පස්සේ තමයි මම තීරණය කරේ මමත් එහෙනම් green card lottery එකට apply කරලා බලන්න ඕනි කියලා. හැම අවුරුද්දකම මම green card lottery එකට apply කරා. ඒ application එක හරියට ඒ details දාලා fill කරලා ඒ ෆොටෝ එක ඒ quality-ට ඒ size එකට crop කරලා ඒ දාන ඒවා මම හරියටම application එක ඒ විදිහට submit කරා. ඊට පස්සේ ඒක submit කරාට පස්සේ reference number එකක් දෙනවා. ඒකත් මම වෙනම තැනක ලියාගෙන මම ඒ විදිහට වැඩ කටයුතු කරේ. හැම අවුරුද්දෙම ඔක්තෝබර් first week එකේ ඉඳලා නොවැම්බර් first week එක වෙනකන් කාලේ තියෙනවා green card apply කරන්න. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ මැයි වල තමයි results issue වෙන්නේ. ඉතින් මම ওই විදිහට apply කරලා results එනකොට check කරලා බලනකොට ගොඩක් වෙලාවට තිබුණේ you not has been selected කියලා. ඉතින් ඒ වෙලාවට ගොඩක් දුකයි හිතට, අපරාධෙනේ මට යන්න බැහැනේ එහෙම කියලා. ඊට පස්සේ ආපහු හිත හදාගත්තා නෑ මට ඊළඟ අවුරුද්දේත් apply කරන්න පුළුවන්නේ. මම ඊළඟ අවුරුද්දේ try කරන්න ඕනේ. කොහොම හරි try කරලා මම කවදා හරි ඇමරිකාවට යන්න ඕනි කියන එක මගේ හිතේ තිබ්බා. ඒ විදිහට මම එක දිගටම අවුරුදු 10ක් මම green card lottery එකට apply කරා. ඒ apply කරපු එකේ ප්‍රතිඵලයක් විදිහට 2023 apply කරපු එකට මට 2024 මැයි මාසේ තමයි results issue වෙලා. ඒකෙන් තමයි මං win කරලා තිබුණේ. ඒ විදිහට තමයි මම apply කරේ. ඊට පස්සේ 2024 results issue වෙලා තිබ්බා. නමුත් මට results issue වෙලා තියෙනවා කියලා මට අමතක වුණා. මම සාමාන්‍ය විදිහට මගේ වැඩ කටයුතු කරගෙන ගිහින් ජූලි වල 2024 ජූලි මාසේ මට මතක් වුණා, ජූලි මාසේ අන්තිම සතියේ වගේ මතක් වුණා green card results ආවද දන්නේ නැහැ නේ, මට බලන්න අමතක වුණානේ කියලා. ඊට පස්සේ තමයි මගේ ළඟ මගේ reference number එක මම ලියාගෙන තිබිලා මගේ reference number එකෙන් මම ලොග් වෙලා බැලුවාම මගේ නමට ඇඩ්‍රස් කරපු ලෙටර් එකක් තිබුණා. ඒකේ තිබුණා ඔබ randomly select වෙලා තියෙනවා මේ ලොටරි එක සඳහා. නමුත් මේකෙන් කියන්නේ නැහැ ඔබට ඇමරිකාවට යන්න වීසා ලැබෙනවමයි කියලා. ඔබ අහඹු ලෙස තමයි මේකට තේරිලා තියෙන්නේ කියලා ලොකු විස්තරයක් ඒකේ පහළ තිබ්බා. ඒකේ පහළම තියෙනවා කේස් නම්බර් එක කියලා. ඒක දිග නම්බර් එකක්. ඒක එකේ ඉඳලා ඉස්සරහට තියෙන්නේ. මොකද හැම අවුරුද්දකටම green card වලින් ඇමරිකාවට එන්න 50000කට chance එක හම්බ වෙනවා. ඒ කියන්නේ එකේ ඉඳලා ඉස්සරහට යන්න ඕන නම්බර් එක. ඉතින් මම මගේ නම්බර් කේස් නම්බර් එක චෙක් කරාම එතන තිබ්බේ 1000ට වඩා අඩු අංකයක්. ඉතින් මට ඒක ලොකු සැනසීමක් වුණා. මොකද එතකොට වීසා එක ලැබෙන්න තියෙන chance එක වැඩි කියලා මම දැනගෙන හිටියා. ඊට පස්සේ
මට ඒකත් ලොකු සහනයක් වුණා. ඊට පස්සේ මම බැලුවේ මගේ ඊට පස්සේ මොකද්ද කරන්න ඕනි කියලා. එතකොට දැනගත්තේ DS260 කියලා ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඒක ටිකක් දිග ඇප්ලිකේෂන් එකක්. ඒ ඇප්ලිකේෂන් එකට අපේ පර්සනල් විස්තර, ඊට පස්සේ ස්පොන්සර්ගේ විස්තර, ඒ ඔක්කොම ඒකට අපි දාලා සබ්මිට් කරන්න ඕනේ. ඒ අනුව තමයි එම්බසි එකෙන් ඉන්ටර්විව් කෝල් කරන්නේ. ඊට පස්සේ මගේ ඩොකියුමන්ට්ස් බැලුවාම මගේ ඩොකියුමන්ට්ස් වල ගොඩාක් අඩුපාඩු තිබ්බයි වෙනකොට. ඒක DS260 ඇප්ලිකේෂන් එකට අපේ බර්ත් සර්ටිෆිකේට් එක, මැරේජ් සර්ටිෆිකේට් එක, පාස්පෝර්ට් එක සහ A level සර්ටිෆිකේට් එක මේ වගේ අපේ නම හරියටම තියෙන්න ඕනේ හරිම විදියට. ඒ හතරම සමාන වෙන්න ඕනේ. ඉතින් මම මගේ පාස්පෝර්ට් එකේ නම එකක්, බර්ත් සර්ටිෆිකේට් එකයි A level සර්ටිෆිකේට් එකයි වෙනස් විදියට තිබ්බේ. මම කල්පනා කරා පාස්පෝර්ට් එක හදන්න, පාස්පෝර්ට් එකේ නම වෙනස් කරනට වඩා බර්ත් සර්ටිෆිකේට් එකයි A level සර්ටිෆිකේට් එකයි මට ඉක්මනට හදාගන්න පුළුවන් වෙයි කියලා. මොකද එතකොටත් මගේ පාස්පෝර්ට් එකත් එක්ස්පයර් වෙලා තිබුණේ. ඊට පස්සේ මගේ බර්ත් සර්ටිෆිකේට් එකේ නම අකුරක ප්‍රශ්නයක් තිබ්බ වාසගමේ. ඒක හදාගන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් ඒක හදාගත්තා. අතන මගේ එතන යාළුවෙක් මට ගොඩක් උදව් කරා ඒක හදාගන්න. එයාටත් ස්තුති කරනවා මේ අවස්ථාවේ. ඊට පස්සේ ඒක හදාගෙන ඊට පස්සේ මම විභාග දෙපාර්තමේන්තුවට ගියා. A level රිසර්ච් ෂීට් එකේ නම ඒකෙත් අකුර අර විදියටම හදාගන්න. එතනත් මට මගේ යාළුවෝ කීප දෙනෙක් උදව් කරා. මම ඒගොල්ලන්ටත් ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒගොල්ලොත් මට ඒක ඉක්මනටම හදාගන්න උදව් කරා. ඊට පස්සේ මට තිබුණේ පාස්පෝර්ට් එක ඒ වෙනකොට එක්ස්පයර් වෙලා මාස 6කට වැඩි. DS260 ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න අපේ පර්සනල් විස්තර වලට අමතරව පාස්පෝර්ට් නම්බර් එකක් දාන්න ඕනේ. ඒතකොට මට ඉක්මනට පාස්පෝර්ට් නම්බර් එකක් දාන්න අලුතෙන් පාස්පෝර්ට් එකක් ගන්න ඕනේ වෙලා තිබුණා. එතකොට ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඉඳලා තමයි ඉන්ටර්විව් කෝල් කරන්නේ. ඒතර මම දැනගත්තේ ජූලි මාසේ අන්තිම සතියේ වගේ. මට තිබ්බේ සැප්තැම්බර් මාසේ විතරයි මේ හැම දෙයකම. ඉතින් මම ඉක්මනට ඒ වැඩ ටික කරන්න ඊට පස්සේ පෙළඹුණා. ඒ දවස්වල පාස්පෝර්ට් ලංකාවේ පාස්පෝර්ට් නැතුව ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. අපොයින්ට්මන්ට් එකක්වත් දෙන්නේ නැහැ පාස්පෝර්ට් නැතිව. නමුත් දැන් මට මේක හදිස්සි නිසා මමත් සෑහෙන try කරා මේක ඉක්මනට ගන්න විදියක්. ඊට පස්සේ ෆොටෝ ස්ටුඩියෝ එකකින් ෆොටෝ එකක් ගත්තාම ස්ටුඩියෝ එකෙන් තමයි මේ ෆොටෝ එක පාස්පෝර්ට් ඔෆිස් එකට යවන්නේ. අපිට දෙන්නේ නැහැ. අපිට දෙනවා රෙෆරන්ස් නම්බර් එකක්. එතකොට ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් ගන්නකොට ඒ රෙෆරන්ස් නම්බර් එක ඇඩ් කරාම ඊට පස්සේ ඉතුරු විස්තර දැම්මම තමයි අපිට අපොයින්ට්මන්ට් එකක් දෙන්නේ. ඒ ෆොටෝ එක තමයි විතර පාස්පෝර්ට් එකට යන්නේ අපේ ෆොටෝ එක. ඊට පස්සේ තිබ්බේ ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද අපොයින්ට්මන්ට් එකක් ගන්න කියලා. ඉතින් ඔන්ලයින් අපොයින්ට්මන්ට් ගන්නව ඇරෙන්න වෙන කිසිම විකල්පයක් තිබ්බේ නැහැ. මම දවස් 3ක් මට මතකයි මම දවස් 3ක් උදේ හවස රෑ එළි වෙනකම්ම පැයෙන් පැයට මම ඒ සයිට් එකට ලොග් වෙලා අපොයින්ට්මන්ට් එකක් ගන්න try කරා. නමුත් මට කොයි වෙලාවකවත් බැරි වුණා. කොහොම හරි 3 වෙනි දවසේ උදේ 6ට විතර මම ලොග් වෙනකොට මට ඉස්සරහට යන්න ඇක්සස් ලැබුණා. ඊට පස්සේ මගේ ඩීටේල්ස් ටික දාලා ෆොටෝ එකෙන් ස්ටුඩියෝ එකෙන් දුන්න රෙෆරන්ස් නම්බර් එකක් දාලා සබ්මිට් කරාම ඊට පස්සේ මට එවලෙම ආවා දවස් 3කට පස්සේ ඩේට් එකක් මගේ පාස්පෝර්ට් එක වන් ඩේ සර්විස් එකෙන් හදාගන්න. ඉතින් ඒකත් හිතට ලොකු සැනසීමක් වුණා. ඊට පස්සේ දවස් 3කට පස්සේ මම ගිහින් ඒ පාස්පෝර්ට් එකත් අරගෙන අනිත් ඩොකියුමන්ට්ස් ටිකත් ළඟ තියාගෙන ඉන්නකොට එතකොට ඒ DS260 ඇප්ලිකේෂන් එකට දාන්න ඕනේ අපේ ස්පොන්සර්ගේ ඩීටේල්ස්. ඒ කියන්නේ අපිට ඇමරිකාවේ ඉඳලා කෙනෙක් ස්පොන්සර් කරන්න ඕනේ. මෙයා ආවහම මෙයා ජොබ් එකක් හොයාගන්නකම් මම එයාට ඉන්න දෙනවා. ඒ අවශ්‍යතා මගේ ළඟින් මම එයාට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් හදලා දෙනවා කියලා. ඒකට ඇමරිකාවේ ස්ථීර කියන්නේ ඇමරිකන් පුරවැසියෙක් හරි ඇමරිකාවේ ස්ථීර පදිංචි කෙනෙක්ගෙන් හරි ඩොකියුමන්ට්ස් වගේක් ඕන වෙලා තිබ්බා. ඊට පස්සේ මගේ මාමා ඉන්නේ ලංකාවේ. මගේ මාමගේ යාළුවෙක් ඉන්නවා මෙහි ඇමරිකාවේ. ඒ ආන්ටි
කැමති වෙලා තිබ්බා එයාගේ ඩොකියුමන්ට්ස් ටික මට දෙන්න. මට ඒක මට මාර හයියක් ඒ වෙලාවේ. මොකද ස්පොන්සර් කෙනෙක් නැත්තම් මං කොච්චර වින් කරත් මට කොච්චර ළඟ නම්බර් එකක් ලැබුණත් මට ඇමරිකාවට එන්න බෑ ස්පොන්සර් කෙනෙක් නැත්තම්. ඉතින් එයා ඉදිරිපත් වුණා මට ස්පොන්සර් කරන්න. එයාගේ පර්සනල් ඩීටේල්ස් මට දුන්නා. මොකද ඒවා හරි සීක්‍රට් ඩීටේල්ස්. ඒවා එහෙම දෙන්නේ නැහැ. ඒ නිසායි කියන්නේ අපි ස්පොන්සර් කෙනෙක් හොයාගද්දී අර විශ්වාසවන්ත කෙනෙක් ඕනේ කියලා. මොකද ඒ ඩීටේල්ස් අපි අරගෙන ඒවා එම්බසියට අපි අරගෙන ගිහින් දෙන්න ඕනේ. ඉතින් නොදන්න ස්පොන්සර් කෙනෙක් අපිට ඩීටේල්ස් ඒගොල්ලෝගේ පර්සනල් ඩීටේල්ස් දෙන්නේ නැහැ. ඉතින් මට කිසි කරදරයක් නැතුව ඒ ආන්ටි එයාගේ මං ඉල්ලපු සේරම ඒ ඩොකියුමන්ට්ස් ටික මට ඉක්මනට ලැබෙන්න සලස්සලා තිබ්බා. ඉතින් ඒ විස්තරත් අරගෙන මම DS260 කියන ඇප්ලිකේෂන් එක සබ්මිට් කරා. ඒක පිටු 10ක විතර ලොකු ඩොකියුමන්ට් එකක්. ඉතින් ඒක හරියටම අපි සබ්මිට් කරන්න ඕනේ. ඒ ඩොකියුමන්ට්ස් එකට හරියටම ටයිප් කරන්න ඕනේ අපේ ඩීටේල්ස්. මොකද ඉන්ටර්විව් එකේදී ඒ DS260 ඇප්ලිකේෂන් එකයි අපි අරන් යන ඩොකියුමන්ට්ස් උයි දෙක ටැලි වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එතන වංචාවක් හරි මොකක් හරි හේතුවක් නිසා වීසා ගන්න බැරි වෙනවා. ඉතින් ඒකත් මගේ ඔළුවේ තිබ්බ හරියටම මේ ටික හරියට මේ ඩීටේල්ස් ටික ෆිල් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට මම ඒ ඩීටේල්ස් ටිකත් ඔක්කොම ෆිල් කරා. ඊට අමතරව පොලිස් රිපෝට් එකක් මට උමනා වුණා. ඒ පොලිස් රිපෝට් එකෙත් ඒ පොලිස් රිපෝට් එකයි මේ DX260 එකට දාන විස්තරත් ඒකත් ටැලි වෙන්න ඕනේ. DS260 ඇප්ලිකේෂන් එකේ තියෙනවා මම ඒ දවස වෙනකන් එදා වෙනකන් හිටපු එඩ්‍රස් අවුරුදු 17න් පස්සේ මම හිටපු එඩ්‍රස් ඒ ඇප්ලිකේෂන් එකට දාන්න ඕනේ. ඒතර ඒ ඇඩ්‍රස් වල ඉන්නකොට ඒ ඉන්න ප්‍රදේශයේ පොලිස් රිපෝට් එකේ ගන්නකොට ඒ කාල සීමාවේ ඒ ප්‍රදේශයේ හිටියා කියලාත් මම සඳහන් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම DS260 ඇප්ලිකේෂන් එකට මම මේ කාලේ මෙහෙ හිටියා මේ කාලේ මෙහෙ හිටියා කියලා මම තැන් තුනක ජීවත් වුණා. අවුරුදු 17න් පස්සේ මම ඉස්කෝලේ ගියේ කොළඹ. ඊට පස්සේ රැකියාවන් කරා. එතකොට මම ඇඩ්‍රස් තුනක ජීවත් වුණා. ඉතින් මම ඒ ඇඩ්‍රස් තුනේ හිටපු කාල සීමාවත් ඒකට ඇතුල් කරා. ඊට පස්සේ පොලිස් රිපෝට් එක ගන්න ඕන නිසා පොලිස් රිපෝට් එකටත් ඒ කාල සීමාවන් දෙක සමාන විදිහටම තමයි මම දැම්මේ. ඊට පස්සේ DS260 ඇප්ලිකේෂන් එක මම සබ්මිට් කරලා ඒක එහෙම්මම සබ්මිට් කරලා ඒක යවුවා. ඊට පස්සේ තිබුණා අපේ A level certificate එකේ රෙෆරන්ස් නම්බර් එකක් එම්බසි එකට අපි මේල් කරන්න ඕනේ. එතකොට විභාග දෙපාර්තමේන්තුවේ තියෙනවා ඇමරිකාවේ ග්‍රීන් කාඩ් වලට යන අයට වෙනම රෙෆරන්ස් නම්බර් එක ගන්න සිස්ටම් එකක්. මම ඒ සිස්ටම් එකට අනුව ඒක ඇප්ලයි කරා. දවස් 3කින් විතර මට රෙෆරන්ස් නම්බර් එකක් ආවා. ඊට පස්සේ ඒක එම්බසියේ තියෙන ෆෝමැට් එකක්. ඒ ෆෝමැට් එකට මම ඒක ෆෝමැට් එකට දාලා ඒක සබ්මිට් කරා. ඊට පස්සේ එම්බසියෙන් මට මේල් එකක් ලැබුණා. ඒගොල්ලොන්ට ඒ රෙෆරන්ස් නම්බර් එක ලැබුණා කියලා. මම ඒකෙත් print out එකක් ගත්තා. මම DS260 ඇප්ලිකේෂන් එකේ ඒකෙත් print out එකක් ගත්තා. ඒ හැමදේම ඉන්ටර්විව් එකට යනකොට මට උමනා වෙයි කියලා මට හිතුණා. ඒ නිසා මම ඒ වගේ ෆොටෝකොපි අරගෙන ඒකත් තියාගත්තා. ඊට පස්සේ මම පොලිස් රිපෝට් එක ඇප්ලයි කරා. පොලිස් රිපෝට් එකටත් අර DS260 එකට දාපු කාල සීමාවම දාලා පොලිස් රිපෝට් එක ඇප්ලයි කරා. පොලිස් රිපෝට් එකත් මට සති 3කින් වගේ ඒක ගෙදරටම ආවා. ඉතින් ඒ පැත්තේ ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම මම හදාගෙන ෆයිල් එක දාගෙන හිටියා ඉන්ටර්විව් කවද දෙන්නේ කියලා. මම දැන් ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා ඉන්ටර්විව් පටන් ගන්න නිසා සැප්තැම්බර් 30න් පස්සේ DS260 ඇප්ලිකේෂන් සබ්මිට් කරන්න බෑ. ඒ නිසා මම කරපෙරි සැප්තැම්බර් මුල සතිය වගේ තමයි මම DS260 එක සබ්මිට් කරේ. මගේ හිතේ පොඩි බයක් තිබුණා. මම පරක්කු නිසා මට ඉන්ටර්විව් වෙන්නේ නැති වෙයිද කියලා පොඩි බයකුත් මගේ හිතේ තිබ්බා. එහෙම වෙන්නත් පුළුවන්නේ. මම මැයි රිසල්ට්ස් ඉෂුව වුණාම සැප්තැම්බර් වෙනකන් කාල සීමාව තියෙනවනේ අපිට DS260 සබ්මිට් කරන්න. නමුත් මම
වින් කරා කියලා දැනගත්තේ පස්සේ නිසා මට ගොඩක් පහුණා DS260 ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. මගේ හිතේ පුංචි බයකුත් තිබුණා මේක එම්බසියෙන් මට ඉන්ටර්විව් එන්නේ නැති වෙයිද මම පරක්කු නිසා මට ඇයි මං ඒක රිසල්ට්ස් මීට කලින් බැලුවේ නැත්තේ කියලා පොඩි පසුතැවීමකුත් තිබ්බා. ඉතින් කොහොම හරි බලාපොරොත්තුවක් තිබ්බා මට එයි නේද මට ඉන්ටර්විව් වෙයි නේද කියලා. ඉතින් මම හැම වෙලේම ඒ ගැන හිතමින් හිටියා. කොහොම හරි නොවැම්බර් මාසේ 13 වෙනිදා මට ලංකාවේ ඇමරිකන් එම්බසියෙන් මේල් එකක් ඇවිත් තිබ්බා 2025 ජනවාරි මාසේ ඩේට් එකක් දීලා වෙලාවක් දීලා එදාට ඇමරිකන් එම්බසියට එන්න කියලා ඉන්ටර්විව් එකට ඒ අදාළ ඩොකියුමන්ට්ස් ඔක්කොම අරගෙන. ඉතින් මට එදා ගොඩාක් සතුටුයි. මට කියලා නිම කරන්න බෑ ඉන්ටර්විව් ආවනේ ඒ කියන්නේ ප්‍රොසෙස් එක මගේ ඩොකියුමන්ට්ස් ඒ ඔක්කොම ක්ලියර්නේ කියලා මගේ හිතට ගොඩාක් ලොකු සතුටක් ලැබුණා නිකන් හරියට වීසා එකක් ලැබුණා වගේ. ඊට පස්සේ මම ඒකට වීසා ඉන්ටර්විව් එකට යන්න ඒ ඩොකියුමන්ට්ස් ටිකත් හදාගෙන තව ඩොකියුමන්ට්ස් හදාගෙන ඒකට යන්න රෙඩි වුණා. ඉතින් ඉන්ටර්විව් එකට යන්න මම කොහොමද ඩොකියුමන්ට්ස් හදාගත්තේ ඒවා ෆයිල් කරගත්තේ කොහොමද එතකොට ඉන්ටර්විව් එකට ගියාම ඒගොල්ලෝ මොනවද මගෙන් ඇහුවේ පාස්පෝර්ට් එක කොහොමද ආපහු හම්බුනේ එතකොට ඇමරිකාවට ආවේ කොහොමද ඒ විස්තර මම වෙනත් වීඩියෝ එකකින් ඕගොල්ලන්ට කියන්නම්. මට උමනා වෙලා තිබ්බේ මම ඇමරිකාවට ආපු විදිය ගැන ඕගොල්ලන්ට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මම හිතනවා මේ තොරතුරු ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. දැනට ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන එක නවත්තලා වුණාට ඒක සමහර විට තව ටික කාලෙකින් ඒ හෝල්ඩ් එක අයින් කරයි. එතකොට ඔයගොල්ලන්ට ආපහු ග්‍රීන් කාඩ් එකට ඇප්ලයි කරන්නත් පුළුවන් වෙයි. මම ප්‍රාර්ථනා කරනවා ඒක ඉක්මනට එහෙම වෙලා ලංකාවේ ඔයගොල්ලන්ට මම වගේ ඇමරිකාවට එන්න අවස්ථාව ලැබෙන්න කියලා. ඉතින් මම මෙහි හරි සතුටින් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මගේ මම පොඩි කාලේ දැකපු හීනෙමේ ඒ හීනේ හැබෑ වුණා. ඉතින් ඒක මාරම සතුටක් තියෙන්නේ මෙහි ජීවත් වෙන එක. ඉතින් ඒක මට කියලා නිම කරන්න බෑ සතුට. ඉතින් මේ තොරතුරු ටික තමයි මට ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න උවමනා වෙලා තිබුණේ. ඉතින් එහෙනම් මම ආපහු වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට මගේ ඉතිරි ගමන ගැන විස්තර කියන්න. එහෙනම් ගිහින් එන්න. බයි.